කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මොකද කියලා දන්නවද? අද නම් ගෙනාවේ අන්බොක්සිං වීඩියෝ එකක්. ඉතින් මේක මගේ YouTube family එකට අලුත් එකක්. ඉතින් මේ තමයි Osmo Mobile 7P gimbal එක. ඉතින් මම ගෙනාවේ කොම්බෝ පැක් එකක්. ඉතින් මම මේක ගොඩක් දවස් වෙනකම් බලන් හිටපු එකක්. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි මේක අන්බොක්ස් කරමු. ඇත්තටම මම මේක ගැන හරියටම නම් විස්තරයක් දන්නේ නැහැ. මොකද මම මේක ගැන විස්තර දාන්න මම YouTube ලොකුවට කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් තමයි මම YouTube එක මේවා කරන්නේ. මොකද මට අලුතෙන් වීඩියෝස් ගන්න, ලස්සන වීඩියෝස් ගන්න ඒවට තමයි මම මේක ගෙන්න ගත්තේ. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා paper works. එතකොට cables දෙකක් තියෙනවා. එතකොට පොඩි box එකක් තියෙනවා. අපි box එකේ මොනවද තියෙන්නේ කියලා බලමු මුලින්ම. මේකේ module එක තියෙනවා. මේක phone එක connect කරන කැල්ල තියෙනවා. මම ඇත්තට මේ වගේ නම් හරියටම දන්නේ නැහැ. මෙන්න තියෙනවා gimbal එක. wow, හරිම ලස්සනයි. ඉතින් දැන් බලමු අපි කොහොමද මේක. මෙන්න මෙහෙම තමයි එන්නේ. කනම් හරිම ලස්සනයි. මං හිතනවා මට මේකේ වැඩ ටික නම් හැබැයි ඉගෙන ගන්න ටික දවසක් යයි වගේ. ඒව තමයි තියෙන්නේ. paper works තියෙනවා. මේව තමයි තියෙන්නේ මේකේ. බලමු module එකත් කොහොමද තියෙන්නේ කියලා. මේ වගේ එකක් තමයි එන්නේ. පැත්තේ flash එක තියෙනවා. මේකට තමයි ෆෝන් එක සෙට් කරන්නේ. හරි එහෙනම් මේ ටික තමයි මේ බොක්ස් එකේ තියෙන්නේ. ඉතින් මගේ ෆෝන් එක කනෙක්ට් කරලා කොහොමද කියලා බලමුකෝ. ඉතින් මට iPhone එක නම් කනෙක්ට් කරන්න විදිහක් නැහැ. මොකද මම iPhone එකෙන් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් මගේ අනිත් ෆෝන් එක කනෙක්ට් කරලා බලමු අපි gimbal එකට කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ magnetic clamp එක. clamp එක අපි දැන් ෆෝන් එකට සෙට් කරගමු ඉස්සෙල්ලාම. ඉතින් මම ෆෝන් එකට කනෙක්ට් කරගත්තා clamp එක. ඉතින් දැන් මම gimbal එකට ෆෝන් එක කනෙක්ට් කරගන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන මේ gold පාට dot 4ක් තියෙනවා. ඒ වගේම gimbal එකෙත් මෙන්න මේ වගේ තියෙනවා. ඉතින් එතනට තමයි මේක කනෙක්ට් කරගන්නේ. මේක ලං කරගත්තාම එකපාර ඔන්න ඔය විදිහට සද්දයක් එක්ක magnet එකට අලව ගන්නවා. මෙන්න මෙහෙම. ඉතින් අපි දැන් gimbal එක on කරලා බලමුද? මෙතන මේ M අකුරක් තියෙනවා ඔයාලට පේනවා. ඉතින් මේ M අකුර ඔබාගෙන ඉන්නකොට gimbal එක on වෙනවා. ඉතින් on කරගත්තාම එහෙම තමයි වෙන්නේ. මේකේ යට පොඩි ස්ටෑන්ඩ් එකක් එනවා. ඔයාලට එතකොට මේක මෙහෙම පල්ලෙහාට ඇදලා මේක මෙහෙම කරලා මේක පැත්තෙන් තියාගන්න පුළුවන්. හරිද? ඉතින් මම මේකේ ලොකුවට කන්ට්‍රෝල් කරන දේවල් ගැන නම් තාම දන්නේ නැහැ. ඉතින් මම ඔයාලට පොඩි ෂොට් ටිකක් අරන් පෙන්නන්නම් මේකෙන් කොහොමද වීඩියෝ වෙන්නේ මේක කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙනම් එළියට යන්කෝ. ඉතින් දැන් මම මේ පොඩ්ඩක් ස්පීඩ් වීඩියෝ එකක් ගන්න. මේ මම ස්පීඩ් එකේ යනවා. ඒ විදිහට පිටිපස්සෙන් gimbal එක අරගෙන වීඩියෝ කරනවා. ඉතින් ඔයාලටම තේරෙනවා ඇති වීඩියෝ එක පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඒ තරම් ස්ටේබල් මේක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති කොහොමද මේක කියලා. ඉතින් ඇත්තටම මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා. මේකේ මොඩියුල් එක ගහවහම මේක ඔටෝ ට්‍රැකින් වෙනවා. ඉතින් දැන් මම ඔයාලට ඒකත් පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙහෙම අතේ ඇඟිලි පහ පෙන්නුවාම ඒ මොඩියුල් එකේ චූටි ලයිට් එකක් පත්තු වෙනවා කොළ පාටට. ඒක වුණාට පස්සේ
එයා මාව මෙන්න මේ විදිහට කනෙක්ට් කරගන්නවා. ඔබ බලන්නකෝ මම යන හැම පැත්තටම එයා දැන් හැරෙනවා. ඉතින් guys මේකේ නම් ගොඩක් ලොකු ඔප්ෂන් තියෙනවා. ඉතින් ඔන්න මම බිම ඉඳගත්තාම මෙයා බිමටත් මෙයා වෙනවා. ඒ වගේ මේකේ ලොකු ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඉතින් මම තාම මේක අධ්‍යයනය කරන ගමන් ඉන්නේ. ඇත්තටම මේ gimbal එකේ තව වටින දෙයක් තමයි තනියෙන් වීඩියෝ කරගන්න සුපිරිම මේකක් තියෙනවා. ඉතින් මේ සෙල්ෆී වීඩියෝ ගන්න නම් ඇත්තටම මේක වටිනවා. මොකද මට තනියෙන් වීඩියෝ කරන්න මම ගොඩක් තනියෙන් තමයි වීඩියෝස් කරන්නේ. ඉතින් ඒ නිසා වව් ඒක නම් මාර ඇත්තටම. ඉතින් මේ විදිහට තමයි මම ඉතින් සෙල්ෆි වීඩියෝස් ගන්නවා. දැන් ගොඩක් ඉස්සරහට ඔයාලට ට්‍රැවලින් වීඩියෝස් එහෙම ලස්සනට ගන්න පුළුවන්. මම ආසාවෙන් ඉන්නවා ට්‍රැවල් කරන්න ඉස්සරහට. එහෙනම් ඉතින් ඔයාලා දකින්න ඇතිනේ කොහොමද මේකෙන් වීඩියෝ වෙන්නේ කියලා. ඉතින් ලොකුවට නම් දන්නේ නැහැ. ඇත්තටම මම මේක ගෙන්න ගත්තේ ගොඩක් අයට දැන් ප්‍රශ්නයක් වෙන්න ඇති මේක කොහෙන්ද ගන්න තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මම නම් මේක ගෙන්න ගත්තේ මගේ ඩුබායි වල ඉන්න යාළුවෙක්ට කියලා. ලංකාවේ නම් ප්‍රයිස් එක 39000ක් 40000ක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඉතින් මම නම් මේක ගෙන්න ගත්තේ ඩුබායි වලින්. ඉතින් මට තාම මේක ගැන ලොකු රිවිව් එකක් දෙන්න බෑ. මේක රිවිව් එකක් නෙමෙයි. මේක අන්බොක්සින් වීඩියෝ එකක්. ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේකේ ෆුල් රිවිව් එකක් ඔයාලට ගේන්න. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙත් අලුත් වීඩියෝ ගොඩකින් ඔයාලත් එක්ක හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මෙයා ඉන්න හින්දා දැන් මම ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.